මම දැන් ඔයාලට දෙයක් කියනවා. හැබැයි ඒක බොරුවක්. ඔයාලා ඒක බොරුවක් කියලා හිතුවොත් ඒක ඇත්ත වෙනවා. හැබැයි ඔයාලා ඒක ඇත්ත කියලා හිතුවොත් ඒක බොරුවක් වෙනවා. අවුල් වුණාද නන්දා? මේ වගේ ඇත්තත් නැති බොරුත් නැති අපිට පැහැදිලි කරන්න බැරි සංසිද්ධීන් වලට පැරඩොක්සස් එහෙම නැත්නම් විරුද්ධාභාස කියලා කියනවා. ක්වොන්ටම් ෆිසික්ස් එකේ ඉඳන් චිත්‍ර කලාව ආර්ට්ස් එකේ ඉඳන් විවිධාකාර වූ ගොඩාක් ෆීල්ඩ්ස් වල අපිට මේ පැරඩොක්සස් කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඉන්ටර්නෙට් එකේ තියෙන ගොඩක් ෆේමස් පැරඩොක්සස් කියන බලන්න කලින් ඉස්සෙල්ලම අපි කතා කරමු පැරඩොක්සස් කියන හරියටම මොකක්ද කියලා. වර්තමානයේ තියෙන ගොඩක් විෂයන් වල ගොඩක් ශ්‍රේෂ්ඨයන් වල විද්‍යාව නම් ඕනෑම ශ්‍රේෂ්ඨයක අපි දේවල් හොයාගන්නේ දේවල් තේරුම් ගන්නේ තර්ක මත පදනම් වෙලා. හරියට අපි ඉස්කෝලේ ICT සබ්ජෙක්ට් එකට ඉගෙන ගන්න ලොජික් ගේට්ස් වගේ. ඉතින් ওই විදිහට අපි තර්ක හදාගෙන යනකොට එක තැනකදී අපිට එක දෙයකට කෙලින් උත්තරයක් දෙන්න බෑ. ඒක මොකක්ද කියලා අපිට තේරුම් ගන්න බෑ. අන්න ඒ වගේ තැනකදී අපිට මේ පැරඩොක්සස් කියනව ගොඩක් වැදගත් වෙනවා. එතකොට පැරඩොක්ස් එකක් කියන්නේ සරලවම ගත්තොත් අපි දන්න දේවලුයි නොදන්න දේවලුයි අතර තියෙන ගැප් එක අඩු කරන්න පාවිච්චි කරන ක්‍රමයක්. ඉතින් ඒ විදිහට බැලුවොත් පැරඩොක්සස් ගොඩාක් තියෙනවා. අපි අද ඉන්ටර්නෙට් එකේ ගොඩක්ම ෆේමස් ගොඩක්ම දෙනා කතා බහ කරන ප්‍රසිද්ධම පැරඩොක්සස් ටිකක් ගැන කතා කරමු. මං ඉස්සර කිව්වනේ ගොඩක් ෆීල්ඩ්ස් වල ගොඩක් පැරඩොක්සස් තියෙනවා කියලා. අපි ඉස්සරම විද්‍යාවේ සයන්ස් වලින් පටන් ගමු. ඒකෙත් තියෙනවා ටයිම් ට්‍රැවල් කියලා පැරඩොක්සස් කිහිපයක්. ඒකෙන් ගොඩක්ම ෆේමස් ටයිම් ට්‍රැවල් පැරඩොක්ස් එක තමයි ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් කියලා කියන්නේ. හිතන්න ඔයා ගාව තියෙනවා ටයිම් මැෂින් එකක්. ඒ ටයිම් මැෂින් එක යූස් කරලා ඔයා අතීතයට නැත්නම් පාස්ට් එකට ටයිම් ට්‍රැවල් කරනවා. ටයිම් ට්‍රැවල් කරලා කොහෙටද යන්නේ? ඔයාගේ 100ක් කොල්ල කාලෙට. ඒ කියන්නේ 100ක් තරුණ වයසේ ඉන්න කාලෙට තමයි ඔයා ටයිම් ට්‍රැවල් කරන්න යන්නේ. හරි දැන් ඔයා 100ව හම්බෙලා ඉවරයි. දැන් 100ත් එක්ක ඔයා දැන් කතා කරගෙන පොඩි chat එකක් දාන්න ඉන්නකොට එකපාරට ඔයාගේ අතින් දන්නේ නැතුව වැරදීමකින් 100 මරණයටපත් වෙනවා. ඒක පොඩ්ඩක් සැර වැඩි වගේනේ. හරි අපි පොඩ්ඩක් කතාව වෙනස් කරලා මේ විදිහට කියමුකෝ. ඔයාගේ CL ආච්චි පළවෙනි වතාවට හම්බ වෙච්ච තැනක් ඇතිනේ මොකක් හරි අවස්ථාවක් අපි හිතමු පාක් එකක් කියලා. ඉතින් ඔයා ටයිම් ට්‍රැවල් කරලා අතීතයට ගිහිලා ඒ දෙන්න හම්බ වෙන එක වළක්වනවා. ඒ කියන්නේ ඒ දෙන්න හම්බ වෙන යන්නේ එක ඔයා ඒ කියන්නේ කවදාවත් ඒක වෙන්නේ නැති සිද්ධියක් වගේ මොකක් හරි කරලා ඒ දෙන්න හම්බ වෙන එක වළක්වනවා. එතකොට එතනදී ඔයා අතීතේ කරපු පාස්ට් එකේ කරපු ওই පොඩි වෙනසක් නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? ප්‍රතිඵලය වෙන්නේ CI ආච්චි හම්බෙන්නේ නැහැ. හෙදෙන කවදාවත් හම්බුනේ නැහැ කියන්නේ ඔයාගේ තාත්තා ඉපදිලත් නැහැ. ඔයාගේ තාත්තා ඉපදිලා නැහැ කියන්නේ ඔයා ඉපදිලත් නැහැ. එතකොට ඔයා ඉපදිලා නැහැ කියන්නේ ඔයාට ටයිම් මැෂින් එක හොයාගෙනත් නැහැ. ටයිම් මැෂින් එක හොයාගත්තේ නැහැ කියන්නේ ඔයා අතීතයට ගිහිලා අර විදියට අතීත වෙනස් කරන්න ඔයා කියලා කෙනෙක් කැරක්ටර් එකක් නැහැ. මෙතනදී ප්‍රශ්න දෙකක් අපිට තියෙනවා. පළවෙනි එක තමයි දැන් ඔයා අතීතයට ගිහිලා කරපු වෙනසක් නිසා ඒකේ ප්‍රතිඵලය වෙන්නේ අනාගතයේදී ඔයා කියලා කැරක්ටර් එකක් නැති වෙලා යන එක. එතකොට ඔයා අනාගතේ නැහැ කියන්නේ අතීතයට ගිහිලා අර වෙනස කරන්න කවුරුත් නැහැ. එතකොට අපිට ඇති වෙන ප්‍රශ්න මෙතන ඔයා කරපු වෙනස නිසා ඇත්තට මෙතන 100 ජීවතුන් අතර ඉන්නවද නැත්නම් මරණයටපත් වෙලා තියෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔයා මෙතන අනාගතයේදී ඉන්නවද නැද්ද කියලා අපිට ප්‍රශ්න දෙකක් ඇති වෙනවා. ඔයා මාවල් ෆෑන් කෙනෙක් නම් ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම් මූවි එක බලලා ඇති. ඒ මූවි එකේ හල්ක් එක තැනකදී පොඩි ඩයලොග් එකක් කියනවා. ඒ තමයි ඔයාගේ අතීතයට ගිහිල්ලා ඔයා මොකක් හරි දෙයක් වෙනස්කමක් සිදු කළානු. මොකක් හරි වෙනසක් සිදු කළා කියන්නේ එතනදී ඔයාගේ අනාගතය දෙකට බෙදෙනවා. ඒ කියන්නේ ඔයා වෙනස්කම කරපු නිසා ඒකෙන් ඇති වෙන ප්‍රතිඵල ඒක අනාගතයක් වෙනවා. ඔයා ඉන්න අනාගතේ ඇත්ත අනාගතේ තව අනාගතයක් වෙනවා. එතකොට ඒ කාලය දෙකට බෙදෙනවා. දෙකට බෙදිලා තමයි ගමන් කරන්නේ. ඉතින් මේ ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් එකට මම ඉස්සෙල්ලා කිව්වනේ මේ පැරඩොක්ස් වලට කෙලින් අපිට උත්තර දෙන්න බෑ කියලා. ඉතින් සමහර විට ඒක අපිට උත්තරයක් විදිහට සලකන්න පුළුවන්. හැබැයි මේ පැරඩොක්සස් අපිට එකපාරට කෙලින් උත්තර දෙන්න බැරි නිසා තමයි මේ පැරඩොක්සස් කියලා අපි හඳුන්වන්නේ. හැබැයි කොහොම වුණත් ඊළඟට මම කියන්නේ පැරඩොක්ස් එකෙන් මේ ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් එකට පොඩි උත්තරයක් අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඊළඟ පැරඩොක්ස් එක මොකක්ද කියලා. ස්ක්‍රොඩින්ජර්ස් කැට් පැරඩොක්ස්. එහෙම නැත්නම් සුපර්පොසිෂන් පැරඩොක්ස් කියලා මේක හඳුන්වනවා. එහෙම නැත්නම් ඔබ්සර්වර් ඉෆෙක්ට් මේ වගේ ගොඩක් නම් මේ පැරඩොක්ස් එකට තියෙනවා. ඔයාලා අපේ කලින් මල්ටිවර්ස් වීඩියෝ එක බැලුවා නම් මේ ගැන ඔයාලා කලින් දන්නවා ඇති. ඒ වීඩියෝ එකේ අපි මේ ගැන ඩීටේල් ගොඩක් විස්තරාත්මකව කතා කරලා තියෙනවා. ඉතින් දැනට මම මේ පැරඩොක්ස් එක ගැන පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්. අපි ගන්නවා පෙට්ටියක්. ඒ පෙට්ටියේ අපි දාන පූසෙක්වයි විෂ වායුවක් තියෙන බෝතලයක්. දැන් ඇය ගානකට පස්සේ අපි පෙට්ටිය අරලා බලනකොට එක්ක පූස මැරිලා ඉන්න පුළුවන්. අර විෂ වායුව එයාගේ ආග්‍රහණය කරලා මැරිලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් පූස ජීවතුන් අතර ඉන්න පුළුවන්. වෙන්න පුළුවන් දේවල් දෙකයි. එක්ක පූස ජීවතුන් අතර එහෙම නැත්නම් පූස මැරිලා. ඒ පෙට්ටිය ඇරලා බලනකොට තමයි ඔයාට කියන්න පුළුවන් මේ දෙකෙන් මොකද්ද වෙලා තියෙන්නේ පුළුවන්. එතකොට අපි රිසල්ට් එක බලනකම් අපිට හරියටම කියන්න බෑ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේක තමයි කෙටියෙන්ම කිව්වොත්
ස්කොඩින්ජර්ස් කැට් පැරඩොක්ස් කිය මේ පැරඩොක්ස් එක යූස් කරලා අපිට පුළුවන් ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් එකට පොඩි උත්තරයක් කෙලින් බෑ පොඩි නිකම් බටින් අපිට උත්තරයක් කියන්න පුළුවන් මේක තමයි ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් එක කියලා. අපි ආයෙ මතක් කරමුකෝ ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් එක. ඒකේ අපිට ඇතිවෙච්ච ප්‍රශ්න දෙක මොකද්ද? ඔයා අතීතයේ ගිහිල්ලා කරපු වෙනස නිසා අනාගතේ ඔයා ඉන්නවද නැද්ද? ඔයා කියලා කැරක්ටර් එකක් ඉන්නවද නැද්ද කියන එක අපිට ප්‍රශ්න ඇති වුණේ. මෙතනදී අපි ස්කොඩින්ජර්ස් කැට් පැරඩොක්ස් එකේ කිව්වෙත් ඒකනේ ස්ටේට් දෙකේම ඉන්න පුළුවන්. ඒකට තමයි අපි සුපර්පොසිෂන් කියලා කියන්නේ. එතකොට අපි නිරීක්ෂණය කරනකම් අපිට හරියටම කියන්න බෑ ප්‍රතිඵලය මොකක්ද කියලා. පූස නැරිලා ඉන්නත් පුළුවන්, පණ පිටින් ඉන්නත් පුළුවන්. ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් එකේ නම් ඔයා කියලා කැරක්ටර් එකක් ඉන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. එතකොට ඒක අපි නිරීක්ෂණය කළොත් තමයි අපිට කෙලින්ම උත්තරයක් දෙක පුළුවන් වෙන්නේ. ඉතින් මේක පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි. අන්න ඒ නිසා තමයි මේවට පැරඩොක්සස් කියන්නේ කලින් කිව්වා වගේ. ඉතින් අපිට ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් එකට උත්තරයක් හැටියට සමහර විට ළඟින් යන උත්තරයක් විදිහට අපිට මේ ස්ක්‍රොඩින්ජර්ස් කැට් පැරඩොක්ස් එකෙන් පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි ඒක ස්ට්‍රේට් ෆෝවර්ඩ් කෙලින් උත්තරයක් නෙමෙයි. ඊළඟ පැරඩොක්ස් එක බූට්ස්ට්‍රැප් පැරඩොක්ස් එක. ඔයා හිතන්න ඔයා යනවා බුක් ස්ටෝර් එකකට. ඒ ගිහිල්ලා මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ මඩොල් දුව පොත මිලදී අරගෙන ගෙදර ඇවිල්ලා කියවනවා. කියවලා ඔයාට හිතෙනවා ෂා නියම පොතක් නේ. මම මොකද කරන්නේ මේ ටයිම් මැෂින් එක අරගෙන මම පාස්ට් එකට ගිහිල්ලා මාටින් වික්‍රමසිංහ මහත්තයාට මේ පොත දෙනවා. කියලා ඔයා මොකද කරන්නේ? අතීතයට ටයිම් ට්‍රැවල් කරලා ගිහිල්ලා එයාට ඒ පොත දෙනවා. එතකොට එතනදී ඔයා පොත දෙන්නේ එතුමන් ලියපු පොතක් කියලා නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ නම කොහමරි කපලා ඒක හංගලා තමයි දෙන්නේ. එතකොට ඔහු මොකද කරන්නේ? මේක නියම කතාවයි. මේ කතාව අරගෙන මම පොතක් ලියන්න ඕනේ කියලා මාටින් වික්‍රමසිංහ මහත්තයා මොකද කරන්නේ? ඔහු මඩොල් දුව කියලා පොතක් ලියනවා. ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ ආයෙ වාර බුක් ස්ටෝර් එකේ පොත ගත්ත දවස තියෙන. ඒ කියන්නේ අනාගතයේදී ඔයා ආයෙ දවසක් ගිහලා බලනකොට අන්න ඒ මඩොල් දුව කියන පොත ඔයාට බලා ගන්න පුළුවන් බුක් ස්ටෝර් එකේදී. එතකොට ඔයා මාටින් වික්‍රමසිංහ මහත්තයාට පොත ගිහලා දුන්න නිසා එතුමන්නේ පොත ලිව්වද? එහෙම නැත්නම් මාටින් වික්‍රමසිංහ මහත්තයා පොත ලියපු නිසා ඒක බුක් ස්ටෝර් එකට ආවද? කියන්න බෑනේ. මෙන්න මේක තමයි කෙටියෙන්ම දත්තොත් බූට්ස්ට්‍රැප් පැරඩොක්ස් එක කියලා කියන්නේ. ඒ කියන්නේ ආරම්භයක් නැති, අවසානයකුත් නැති, චක්‍රාකාරව රවුමක් වගේ දිගටම යන සිදුවීමකට තමයි නැත්තම් මොකක් හරි භාණ්ඩයක් වෙන්න පුළුවන්. මොකක් හරි එම දෙයක් ටයිම් ට්‍රැවල් කරන එකට තමයි අපි කියන්නේ බූට්ස්ට්‍රැප් පැරඩොක්ස් එක කියලා. අපි දැන් බලමු ගණිතයේ විෂයේ තියෙන පැරඩොක්සස් මොනවද කියලා. මම එකයි කියන්නේ මොකද ගොඩාක් තියෙනවා. ඉන්ටර්නෙට් එකේ ෆේමස්ම පැරඩොක්ස් එකක් තමයි ගණිතයේ තියෙන පැරඩොක්ස් එකක් තමයි the Monty Hall problem කියලා කියන්නේ. ඔයා හිතන්න ඔයා යනවා රියැලිටි ගේම් ෂෝ එකකට. ඒකේ ඔයාට පෙන්නනවා දොරවල් තුනක්. ඒ දොරවල් තුنين දොරවල් දෙකක එළුව දෙන්නෙක් ඉන්නේ. අනිත් දොරේ කාර් එකක් තියෙනවා. එතකොට ඔයාට දැන් කරන්න තියෙන්නේ කාර් එක තියෙන දොර චූස් කරන්න. කාර් එක තියෙන්නේ මොන දොරේද කියලා පෙන්නන කලින් ඉතුරු දොරවල් දෙකෙන් එක දොරක් ඇරලා පෙන්නනවා. ඒකේ ඉන්නේ එළුවෙක්. එතකොට ඒ දොර අපිට අයින් කරන්න පුළුවන්. දැන් තියෙන්නේ දොරවල් දෙකයි. එකක් ඔයා තෝරපු දොර ඊළඟ එක තව දොරක් තියෙනවා. දැන් කාර් එක තියෙන්නේ මොන දොර පිටිපස්සේද කියලා කියන්න කලින් ඔයාට අවස්ථාවක් ලැබෙනවා ඔයාගේ තේරීමම. ඒ කියන්නේ ඔයා චූස් කරපු ඒ දොරම ෆයිනල් ආන්සර් එකට දෙන්න. එහෙම නැත්නම් ඊළඟ දොරට ස්විච් කරනවාද කියලා වගින් අහනවා. එතකොට ඔයා දෙන උත්තරේ මොකක්ද? ඔයා තෝරපු දොරේම ඉන්නවද? එහෙම නැත්නම් ඊළඟ දොරට ස්විච් වෙනවද? The Monty Hall problem කියන Max paradox එකට අනුව අනිවාර්යයෙන්ම ඔයා ඊළඟ දොරට ස්විච් වෙන්න ඕනේ. ඒ මොකටද මම ස්විච් වෙන්නේ? කොහොමද තියෙන දොරවල් දෙකයි. එකක් මම තෝරපු දොර ඊළඟ එක අනිත් දොර. මම මොකටද ස්විච් කරන්නේ කියලා ඔයාලා හිතන්න පුළුවන්. අන්න ඔතනදී තමයි ගණන් වැඩ කරන්නේ. අපි යමු ප්‍රශ්නේ මුලට. ඔය දොරවල් තුනේම කාර් එක තියෙන්න පුළුවන් සම්භාවිතාවය 3න් 1යි. එතකොට පළවෙනි දොරටත් තියෙන සම්භාවිතාවය 3න් 1යි, දෙවෙනි දොරටත් 3න් 1යි, තුන්වෙනි දොරටත් 3න් 1යි. ඉතින් ওই දොරවල් තුනෙන් එක දොරක් වත් තේරුවා. ඊට පස්සේ ෂෝ එකේ මැදදී කාර් එක තියෙන දොර පෙන්වන්න කලින් එයාලා එළුවෙක් ඉන්න දොර ඇරලා පෙන්නනවා. එතකොට එතන තියෙන ඒ දොරට තියෙන සම්භාවිතාවය 3න් 1යිනේ. ඒ 3න් 1යි ඔයා තෝරපු දොර හැර තව දොරක් තියෙනවනේ. ඒ දොරේ තියෙන සම්භාවිතාවය 3න් 1යි. එතකොට 3න් 1යි 3න් 1යි එකතු වුණාම එතන 3න් 2යි. එතකොට ඔයා තෝරපු දොර හරි දොර වෙන්න එතන සම්භාවිතාවය 3න් 1යි. එතකොට මෙතනදී ඔයාලට පැහැදිලිවම බලා ගන්න පුළුවන් මේ දොරවල් දෙකෙන් හරි දොර වෙන්න ගොඩක්ම වැඩි බර තියෙන්නේ ඔයා තෝරපු දොර නෙමෙයි ඊළඟ දොර කියලා. ඒ කියන්නේ 3න් 2ක සම්භාවිතාවය තියෙන දොර තමයි බොහෝ දුරට හරි දොර වෙන්න අවස්ථාව තියෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ වෙලාවක අනිවාර්යයෙන්ම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා ඉන්න දොරේම ඉන්නවද? එහෙම නැත්නම් ස්විච් කරනවද කියලා අනිවාර්යයෙන්ම මේ පැරඩොක්ස් එකට අනුව අපි ස්විච් කළොත් තමයි අපිට ගොඩක්ම දිනන්න පුළුවන් අවස්ථාව අපිට වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ පැරඩොක්ස් එක තමයි the ship of Theseus. මේකද කියන්නේ Theseus කියලා කෙනාට ෂිප් එකක් තියෙනවා නැවක් the ship of Theseus. මේ ෂිප් එක අපි හිතමු
මේ ෂිප් එකේ තියෙන හැම කෑල්ලක්ම හැම කොටසක්ම අපි අයින් කරලා ඒ වෙනුවට ඒ වගේම තියෙන තව කොටසක් ඒ වගේම තියෙන තව කොටසක් අපි එකතු කරනවා. හරි මෙතන කොන්දේසිය එකපාර අයින් කරන්න පුළුවන් එක කොටසක්. ඉතින් මේ විදිහට අපි කොටසෙන් කොටස අයින් කරනවා. ඒ වෙනුවට අලුතින් එතන කොටස් එකතු කර රීප්ලේස් කරාට පස්සේ එතන තියෙන්නේ ඇත්තටම කලින් තිබ්බ නැවද නැත්නම් එතන තියෙන අලුත්ම නැවත. ඕක තමයි පැරඩොක්ස් එකේ කියන ප්‍රශ්න. ඕක අපිට මිනිස් සිරුරත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. අපි දන්නවා අපි විද්‍යාව ඉගෙන ගන්නවා සෑම තප්පරයකටම සෛල කෝටි ගාණක් නැරෙනවා. ඒ වෙනුවට නව සෛල ඉපදෙනවා. ඕකනේ අපි සෛලවාදයෙන් ඉගෙන ගන්න. එතකොට ඒ අනුව එක සෛලයක් වෙනුවට තව සෛලයක් එතන මැරුණට පස්සේ රීප්ලේස් වෙනවා නම් ඔයා ඉපදුණු දවසේ හිටපු කෙනාමද? ඔයා ඔය ඉන කුත්කලයාමද? විනාඩි 10කට කලින් හිටියේ. ඒ විදිහේ ප්‍රශ්නයක් අපිට ඇති වෙනවනේ නේ. අර ෂිප් එක ගත්තත් අර කොටස් සයින් කළා ඒ විදිහට අලුතින් දාන වගේමනේ සෛලත් ඇති වෙන්නේ. එක සෛලයක් මැරෙනවා ඒ විදිහට තව සෛලයක් ඇති වෙනවා. එතකොට එහෙම බලනකොට දැන් ඉන්නේ විනාඩි 10කට කඩේ. එනගතම් ඉපදෙනකොට හිටපු කෙනාමද දැන් ওই වීඩියෝ එක බලාගෙන ඉන්නේ කියලා අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔන්න ඕක තමයි the ship of thesis කියන paradox එක. හරි. ඉතින් අද පොඩ්ඩක් ඔළුව අවුල් කරන විදිහ කතා කළා. ඉතින් මේ paradox වලින් ඔයාලව ඇත්තටම ඔළුව අවුල් කරපු paradox එක සහ ඔයාලා වැඩිම මේක තමයි ලොකුම ඉන්ට්‍රස්ටිං paradox එක මොකක්ද කියලා ඔයාලා හිතන එක අනිවාර්යෙන් පල්ලෙයක් කමෙන්ට් කරන්න. යන්න කලින් තව බෝනස් පැරඩොක්ස් එකක් දෙන්නම්. ඒකට උත්තරේ දන්න කට්ටිය පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ තමයි the barber paradox. බාබර් කෙනෙක් ඉන්නෝ කර්ණලෑන් එක කියන්නේ රැවුල බාන කොණ්ඩේ කපන කෙනෙක් ඉන්නවා ගමුද. ওই ගමේ තමන් විසින් තනියම රැවුල කපා ගන්න නැති හැමෝටම බාබර් ගිහිල්ලා රැවුල කපලා දෙනවා. එතකොට පැරඩොක්ස් එකේ යන ප්‍රශ්නේ තමයි බාබර්ගේ රැවුල කපන්නේ කවුද? ඕකල උත්තරේ දන්න කට්ටිය අනිවාර්යෙන් පල්ලෙක් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ ඔළුව අවුල් කරන අලුතින් හිතන්න සලස්වන අමුතුම ඉන්ට්‍රස්ටිං වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඔයාලට 3Dip TV YouTube channel එක subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එක click කිරීමේ. ඉතින් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා හිතනවා අනිවාර්යයෙන්ම ඔයාලගේ ආඩියෝ හැමෝටම මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම යන්න කලින් මේ වීඩියෝ එකට ඔයාලගේ like එක එකතු කරලා යන්න අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා. ඒක මට ලොකු උදව්වක් වෙනවා. එහෙනම් ගිහින් ඔබට සුබ දවසක්.